ඉතින් කොහොමද වෝකර්ස් ඩයරි YouTube channel එකත් එක්ක එකතු වෙන්න වල හැමෝටම අද අපි යන්නේ නුවර පැත්තේ ලස්සන තැනක් බලන්න. ඉතින් මේ තැන තමයි sunlight ad එක කලින් වීඩියෝ කරලා තියෙන්නේ. නාරම්පනාවේ එතනට තමයි අපි යන්නේ. ඉතින් නාරම්පනාවෙන් ගලාගෙන යන්නේ හුළු ගඟ. හුළු ගඟ තියෙන තැනට තමයි අපි අද යන්නේ. අපි දැන් නුවර පැත්තේ ඉඳලා මඩවලට ඇවිල්ලා මඩවලින් මැණික්කින්න පැත්තට දාලා දැන් මේ යන ගමන් දිගන පැත්තෙනුත් යන්න පුළුවන්. තෙල්දිනියට ගිහිල්ලා යන්න පාරක් තියෙනවා. අපි අද යන්නේ මැණික්කින්නෙන් වම් පැත්තට දාලා මම එතන පාර වලට පෙන්නන්නම්. එතනින් තමයි නාරම්පනාවට යන්නේ. කොහොම හරි කටුගස්තට ඉඳලා කිලෝමීටර් 16ක් විතර තමයි නාරම්පනාවට තියෙන්නේ. හරි ලස්සන තැනක්. මම යද්දි පාර පෙන්නන්නම්. අපි ගිහිල්ලා බලමු එහෙනම්. අපි දැන් මැණික්කින්න ටවුන් එකට කලින් ඉන්නේ. මෙන්න මේ බෝඩ් එකේ තියෙන නාරම්පනාව කියලා පේන ඇති ඔයාලට. කිලෝමීටර් 7.4ක් තියෙනවා මෙතනින් වමට දැම්මම. ওই පාරේ තමයි යන්න ඕනේ. මං හරවන්න ඉස්සරහින් හරවන්න තියෙන්නේ. හරවලා ওই පාරේ කිලෝමීටර් 7.4ක් ගිහපුවම නාරම්පනාවට වැටෙන්නේ. මෙන්න මෙතන තියෙන හන්දිය. මැණික්කින්න ටවුන් එකට කලින් තමයි මේ හන්දිය තියෙන්නේ. හරි අපි දැන් නාරම්පනාවට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ක්‍රොස් කරන්නේ හුළු ගඟ. ඉතින් මේ පාලමෙන් එහා පැත්තට ගිහිල්ලා තමයි වාහන පාක් කරලා නාන තැනට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන වෙල්ලායක් අයිනින් තමයි අපිට නාන තැනට යන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා සන්ලයිට් ඇඩ් එක ෂූට් කරලා තියෙන මේ තැන කියලා. ඒ සන්ලයිට් ඇඩ් එකට මෙන්න මේ වෙල්ලායත් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න සන්ලයිට් ටෙලිවිෂන් කමර්ෂල් කියලා. ඉතින් එතකොට ඔයාලට මේ ලොකේෂන්ස් ටික තියෙන වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරිම ලස්සන වෙල්ලායක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ සුන්දරත්වයත් විඳ ගන්න පුළුවන් මේ තැනට එනකොට. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සනට හුළු ගඟ ගලාගෙන යනවා මේ තැනින්. අපි ගිය දවසේ නම් වතුර ටිකක් අඩු මට්ටමක තිබුණේ. ඉතින් බයක් නැතුව මෙතනින් නාලෙන්න පුළුවන්කම තිබුණා. ගොඩක්ම අඩුවෙන් වතුර තිබුණේ. ඒත් හරි ක්ලියර් වතුර ටිකක් තමයි මෙතන තිබුණේ. ඔයාලට පේනවා මේ වතුර පාර දකිද්දි හරිම පිරිසිදු වතුර පාරක් තමයි මෙතනින් ගලාගෙන යන්නේ. මෙතනින් මේ ගලාගෙන යන වතුර පාර විතරක් නෙමෙයි මේ පරිසරයත් හරිම ලස්සනට තිබුණා. ඉතින් මෙතනට ආපු කවුරුත් මේක කිලිටි කරලා නැහැ. හරිම ලස්සනට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා මෙතනට යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ තැන අපවිත්‍ර කරන්නේ නැතුව පරිස්සමට තියලෙන්න කියලා මම අනිවාර්යෙන් ඉල්ලනවා.
අපි අද නාරම්පනාවේ ගියේ මායි මගේ වයිෆුයි අපේ චූටි බබයි අපි තුන්දෙනා විතරයි මේ ගමනට සහභාගී වුණේ. මම විතරයි මෙතනින් නෑවේ. චූටි බබා ඉන්න නිසා වයිෆ් මෙතනින් නෑවේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට ඇත්තටම කතා කරන්න ගොඩක් දේවල් නැහැ. නාරම්පනාවට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ මේ නාරම්පනාව vlog එක මම අරගෙන ආවේ. හරිම නිදහස් තැනක තමයි මේ නාරම්පනාව පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට යාළුවොත් එක්ක ඇවිල්ලා ටිකක් සතුටු වෙලා විනෝද වෙලා යන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ දවස් අපි ගත කරේ. එහෙනම් ඉතින් අදට අපි අපේ මේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම Workers Diary YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට මතක ඇතුව like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු.